සිසේරියන් ශල්‍ය කර්මයකට නිර්වින්දනය දෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. බහුතරයක් වෙලාවට අපි දෙන්නේ අපි ස්පයිනල් ඇනස්තීසියා කියලා. ඒ කියන්නේ කොන්දට බෙහෙතක් විදලා ඒ කොන්දේ අපි සාමාන්‍යයෙන් කියනවා බඩය සහ ඊට පල්ලෙහා කොටස අපි එයාට දැනෙන එක නැති කරනවා. ඒකට අපිට කිසිම වේදනාවක් නැතුව ශල්‍ය කර්මය කරන්න පුළුවන්. හැබැයි අම්මා අවදියෙන් ඉන්නේ. ඊට අමතරව තව තියෙනවා එපිඩියුරල් ඇනස්තීසියා කියලා. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ දැන් අම්මට සාමාන්‍ය ප්‍රසවයක ඉන්නකොට වේදනානාශක ක්‍රමයක් හැටියට අපි එපිඩියුරල් ඇනස්තීසියා කියලා ඒකත් මේ කොන්දර බෙහෙතක් විදලා කරන ක්‍රමයක්. හැබැයි ඒක ටෙක්නික් එක පොඩ්ඩක් වෙනස්. ඒක විද්‍යාත්මක කිව්වොත් එහෙම අපි ස්පයිනල් ඇනස්තීසියා වලට වඩා වෙන තැනකට තමයි අපි අවශ්‍ය කරන බෙහෙත ලබා දෙන්නේ ඒ දැනීම නැති කරන්න. ඒකෝට දැන් නෝමල් අපි එපිඩියුරල් දීලා තියෙන අම්මා කෙනෙක් හදිසි අවස්ථාවකදී අපි නැත්නම් ඉමර්ජන්සි සිස කරන්න වුණොත් එහෙම අපිට පුළුවන් ඒ එපිඩියුරල් එකටම වැඩි බෙහෙත් මාත්‍රාවක් දීලා අපිට අවශ්‍ය කරන ප්‍රදේශයේ නිර්වේදනය කරන්න. ඒක තමයි දෙවනි ක්‍රමය සිසේරියන් ශල්‍ය කර්මයක් කරනකොට කරන වේදනානාශක ක්‍රමය. තුන්වෙනි එක තමයි අපි ඒකට කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. ඒ කියන්නේ අපි තනිකරම අම්මට සිහි නැති කරලා බබා ගන්න සලසන. ඒක බොහොම කලාතුරකින් තමයි මේ කාලේ කරන්නේ. මොකද අපි නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම අනුව ගොඩක්ම සේෆ් ස්පයිනල් ඇනස්තීසියා මොකද ඉක්මනට දෙන්නත් පුළුවන්. ගොඩක් සංකූලතාවත් අඩුයි. ඒකින්ද ගොඩක් වෙලාවට දැන් ජෙනරල් ඇනස්තීසියා නැත්නම් තනිකරම සිහි නැති කරලා කරන සිසේරියන් සත්කම් වැඩි වශයෙන් කරන්නේ. හැබැයි යම් අවස්ථාවක ඉතාමත් හදිසි අවස්ථාවක බබාගේ heart එක ගොඩාක් අඩු වෙලා බබා ඉතාමත්ම දුර්වල තත්ත්වයක ඉන්න අවස්ථාවක හරි අම්මගේ ජීවිතේට ගොඩාක් තදින වෙන වෙලාවකට ගොඩක් අධික ලෙස රුධිරය වාහන වෙලා අවස්ථාවකදී වගේ ඒ වගේ අපිට ස්පයිනල් ඇනස්තීසියා දෙන්න බැරි අවස්ථාවක අපි පූර්ණ වශයෙන්ම අම්මා නිර්වේදනය කරලා සීස කරන අවස්ථාවක් තියෙනවා.